අනේ බං මොලේ කොහෙද බං තියෙන්නේ? අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මල්වානේ නිවසකට පැන්න. බැසිල් රාජපක්ෂගේ කියලානේ කියන්නේ නේද? ඒකට දැන් මෙතන මතු කරන්න උවමනා වුනේ. දැන් අන්තරෙත් කොටස් දෙකක් ඇවිල්ලානේ. එකක් මාලිමාවට හිතටි අන්තරේ අනික පෙරටුගාමී අන්තරේ. ඔය දෙකම මාලිමාවට හිතටි අන්තරේ තමයි. හැබැයි අන්තරේ මේ ඉඩමට පැනලා මේ නිවස අයිති කරගෙන දැන් දවස් ගාණක් පදිංචි වෙලා ඉන්නවා. දැන් මේ මල්වානට පැනපු අන්තරේ කැදවුම් කරු වෙච්ච සසිදු පෙරේරා ලස්සන කතාවක් කියනවා. මොකද්ද කියන්නේ? කොළඹ තියෙනවලු විශ්වවිද්‍යාල 4ක්. ඔය කියනවා මොරටුව තියෙනවලු, කොළඹ තියෙනවලු, ජයවර්ධනපුර තියෙනවලු, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක් තියෙනවලු. එයාලට නේවාසිකාගාර ප්‍රශ්න තියෙනවලු. ඒ හින්දා මේ අක්කර 16ක ඉඩම අරගෙන ඒ තුල නේවාසිකාගාර හදලා මේ ළමයින්ට දෙන්නලු. අනේ බං මොලේ කොහෙද බං තියෙන්නේ? හිතපන්කෝ මල්වානේ ඉඳන් මොරටුවට කැම්පස් යන්න පුළුවන් එකෙක් ඉන්නවද කියලා මේ ලංකාවේ උදේ කොහෙද තියෙන්නේ? ඔන්න කැලණිය විශ්වවිද්‍යාලයට හරි රාගමට හරි කියලා නිකන් හරි කිව්වනම් පොඩ්ඩක් පිළිගත්ත හැකි. ඔතන තියෙන ළඟම විශ්වවිද්‍යාලය. ඔය කියන විශ්වවිද්‍යාල හතරෙන් සෞන්දර්ය කලා එකයි, කොළඹ එකයි. ජයවර්ධනපුර තවත් ඈතයි. මොරටුව එහා පැත්තේ කෙළවරේ. ඒ හින්දා ආදරණීය පුතේ ඔයාලා උගත් ළමයි දෙයක් කියනකොට මිනිස්සුන්ට විහිළුවක් වෙන්න කියන්න එපා. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලලා කියන්න. ඔයාලගේ ඔය කරන උත්සාහය තේරෙනවා. ඔයාලා ඔය කඩේ යන විදිය අපිට තේරෙනවා. හැබැයි මේ කඩේ යන්නේ මේ රටේ උසස් වලින් ඉහළින්ම සමත් වෙලා ආපු දරුවෝ.